Hello guys, welcome back to my YouTube channel. ඉතින් මේ වෙනකොට 2025 A level ලියපු නංගිල මලිල්ලගේ A level result ඇවිල්ලා තියෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ විද්‍යාපීඨ යන කැමැත්තෙන් ඉන්න කෙනෙකුට තියෙන්න ඕනි මූලික සුදුසුකම් මොනවද කියලා. ඉතින් ගුරු වෘත්තියට පිවිසෙන්න පුළුවන් විවිධ ක්‍රමවේද තියෙනවා. ඒ අතරින් රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා උපාධියක් ලබාගෙන විවිධ තරඟ විභාග ඔස්සේ ගුරු වෘත්තියට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම විශේෂ හා ඉක්මන් ක්‍රමයේ විදියට සලකන්න පුළුවන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයකට ඇතුළත් වෙලා ඒ පාඨමාලාවක් හදාarලා ගුරු වෘත්තියට පිවිසීම. ඉතින් මේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයකට ඇතුළත් වීම සඳහා මූලික සුදුසුකම් විදියට ගැසට් පත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ විද්‍යා කලා වාණිජ්‍ය තාක්ෂණ කියන ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සමත් වී තිබීම. ගැසට් පත්‍රයේ සඳහන් ආකාරයට විද්‍යාපීඨ අයදුම්කරුවන් විසින් සපුරා තිබිය යුතු මූලික සුදුසුකමක් ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍යයේ පුරවැසිභාවය අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔබ විද්‍යාපීඨ අයදුම්කරුවෙකු ලෙස අයදුම් කිරීමට බලාපොරොත්තු වෙන සිටී නම් ඔබ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම අත්‍යවශ්‍ය වෙනවා. විද්‍යාපීඨ වලට ළමයි බඳවා ගන්නකොට සලකා බලන ලබන මූලික සුදුසුකමක් තමයි විවාහක බව. ඉතින් ඔබට කුමන මට්ටමේ උසස් ප්‍රතිඵලයක් පැවතියත් ඔබ විවාහක නම් ඔයාලට විද්‍යාපීඨ සඳහා ඇතුළත් වෙන්න හැකියාවක් නැත. ඒ වගේම අදාළ ගැසට් පත්‍රය නිකුත් වන දිනයට වයස අවුරුදු 25ට නොවැඩි වෙන්න ඕනි. ඒ කියන්නේ ඔබ අවුරුදු 25ට වඩා අඩුයි නම් ඔබට විද්‍යාපීඨ සඳහා අයදුම් කරන්න පුළුවන්. මෙහිදී වයස් සීමාව විශේෂයෙන්ම පැවිදි පක්ෂය සඳහා අවුරුදු 30ට නොවැඩි විය යුතු බව ගැසට් පත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්කරුවන් සඳහා ගුරු වෘත්තියට ගැලපෙන ලෙස කායික හා මානසික හැකියාවක් පැවතීම මෙහිදී විශේෂයෙන්ම සලකා බලනු ලබනවා. ඉතින් අවසන් වරට විද්‍යාපීඨ සඳහා ගැසට් පත්‍රයක් නිකුත් වෙලා තියෙන 2023-2024 උසස් පෙළ වර්ෂයන් සඳහා. ඉතින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට අදාළ 2025 උසස් පෙළ ගැසට් පත්‍රය ඉදිරියේදී නිකුත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.